එනවද මාත් එක්ක ඩයිනෝසර් යුගයට යන්න? ඔන්න අද වීඩියෝ එක ඔස්ට්‍රේලියාවේ තවත් ලස්සන පළාතක් වන බ්ලූ මවුන්ටන් වල තියෙන සීනික් වර්ල්ඩ් එක ගැන. ඉතින් සීනික් වර්ල්ඩ් එකේ මේ ඉන්න ඩයිනෝසර්ලා වගේම දකුණු අර්ධත් ගෝලයේ තියෙන උසම කේබල් කාර් එකනොත් වටයක් එක්කන් යනවා මේ වීඩියෝ එකෙන් මම ඔයාලව. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. සීනික් වර්ල්ඩ් එක කියන්නේ ඔස්ට්‍රේලියාවේ බ්ලූ මවුන්ටන් වල ට්‍රැවල් කරන හැමෝම වගේ එන තැනක්. ඉතින් ඔයාලත් සීනික් වර්ල්ඩ් එකට එන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ටිකට් කලින්ම ඔන්ලයින් බුක් කරලා එන්න. ඒක තමයි ලේසිම විදිහ. ඉතින් සීනික් වර්ල්ඩ් එකේ ටිකට් වර්ග දෙකක් තියෙනවා. එකක් one day pass එක, අනික annual pass එක. ඉතින් one day pass එකක් adult කෙනෙකුට ඔස්ට්‍රේලියන් ඩොලර් 67ක් වෙනවා. annual pass එකක් නම් ඔස්ට්‍රේලියන් ඩොලර් 105යි වෙන්නේ. ඉතින් one day pass එකක් ගත්තොත් ඒක එක දවසයි වැලිඩ් වෙන්නේ. හැබැයි annual pass එකක් ගත්තොත් එහෙම අපිට අවුරුද්දක් ඇතුළත අපිට ඕන පාරක් ආපහු මෙතෙන්ට එන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් ලාභයි. ඉතින් ඔයාලත් මෙතනට එන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ටිකට් බුක් කරනවා වගේම ඔයා එන වෙලාවත් අනිවාර්යෙන් ටයිම් ස්ලොට් එකකුත් බුක් කරලා එන්න. මොකද මේක ඇතුළට ඒගොල්ලෝ දාන්නේ සීමිත පිරිසක්. ඉතින් ඒ ටයිම් එකට ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියොත් එහෙම ඕගොල්ලන්ට යන්න බැරි වෙන්න පුළුවන්. ඒකින් ටයිම් ස්ලොට් එකකුත් අනිවාර්යයෙන්ම බුක් කරලා ඉන්න. ඉතින් මේ තියෙන්නේ සීනික් වර්ල්ඩ් එකේ මැප් එක. ඉතින් අපි මුලින්ම කරන්න කියලා හිතන් ඉන්නේ මේ රේල්වේ එකේ රේන් ෆොරස්ට් එකට යන්න. ඉතින් මේ හැම එකක්ම මේ උඩ තියෙන සෙන්ටර් එකට තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. එතන තමයි අපි දැන් ඉන්නේ. ඉතින් රේල්වේ එකෙන් අපිට පුළුවන් මේ ඩයිනෝසර් වැලි කියන එකට යන්න. ඉතින් ඒක වෝකින් පාත් එකක්. ඒ වගේම වෝක් වේ කියලා වෙනම පැත්තක් තියෙනවා නිකන් අපිට ඇවිදින්න පුළුවන් තැන. ඊට පස්සේ එතනින් කේබල් වේ කියලා මේ නිල් පාටින් මාක් කරලා තියෙන එකෙන් අපි ආපහු අපි මේ දැන් ඉන්න සෙන්ටර් එකට අපිට එන්න පුළුවන්. මේ කහපාටින් මාක් කරලා තියෙන ස්කයි වේ එක තමයි දකුණු අර්ධත් ගෝලයේ තියෙන උසම කේබල් කාර් එක තියෙන්නේ. ඉතින් අපි එතනිනුත් ගිහිල්ලා අපිට එතනත් පුළුවන් වෝටර්ෆෝල් එකක් බලන්න යන්න. ඉතින් මේ විදිහට තමයි අපි අද දවස ගත කරන්න හිතන් ඉන්නේ. ඔන්න දැන් අපි යන්න හදන්නේ රේල්වේ එකට. ඉතින් මේ අපි ගිය දවස ඇත්තටම ඉස්කෝලේත් නිමාඩු නිකන් අර ගොඩක් සෙනග වැඩි දවසක්. ඉතින් ඒක නිසා තමයි පෝලිං එහෙම ටිකක් වැඩි. welcome to the railway, everyone. My name is Hanako. I'm the driver here at the back, taking you down into the rainforest.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි රේල්වේ එකේ ගමන ඉවර වුණේ. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ Three Sisters කන්ද. ඉතින් මේකත් Blue Mountain වල ගොඩක් ප්‍රසිද්ධ කන්දක්. ඉතින් රේල්වේ එකෙන් පස්සේ අපිට දැන් ඇවිදින්න යන්න තියෙන්නේ මේ වෝක් වේ කියන එකේ. ඉතින් වෝක් වේ කියන්නේ ඔයගොල්ලෝ මේ දකිනා වගේ මේ කැලේ මැදින් අපිට යන්න හදලා තියෙන පාරක්. ඉතින් මේ සීනික් වර්ල්ඩ් එක අයිති වෙන බ්ලූ මවුන්ටන් වල කටුම්බා කියන ඒරියා එක කලින් ගල් අඟුරු කැණීම් වලට ප්‍රසිද්ධ වෙච්ච තැනක්. ඉතින් අපි කලින් ආපුවේ රේල්වේ එකත් ඒ කාලෙත් ඒ වගේම එකක් පාවිච්චි කරලා තියෙනවා මේ ගල් අඟුරු පතල් වල වැඩ කරන කට්ටිය උඩ ඉඳන් පහළට එන්න. ඉතින් ඒ දේවල්ම වැඩි දියුණු කළා තමයි මෙතන මේ සීනික් වර්ල්ඩ් එකේ දැන් තියෙන රේල්වේ එක හදලා තියෙන්නේ. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්න උමග වගේ කොටස කලින් පාවිච්චි කරලා තියෙන්නේ මේ ගල් අඟුරු පතල් වල ඇතුලේ වැඩ කරන මිනිස්සුන්ට අවශ්‍ය කරන මේ නැචරල් එයා එක මේ එළියේ ඉඳන් ඇතුලට ඇදලා ගන්න පාවිච්චි කරලා තියෙන කොටසක් තමයි ඔයගොල්ලෝ ඒ දැක්කේ. ඉතින් ඒ දේවල් දැනටත් එන කට්ටියට බලලා ඉගෙන ගන්න පුළුවන් විදිහට මෙතන ඉතුරු කරලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ වෝක් වේ එකේ ඉස්සරහට යනකොට අපිට ඩයිනෝසෝස් ලවත් බලා ගන්න පුළුවන්. ඉතින් ඩයිනෝසර් යුගයේ මේ ඩයිනෝසර්ස්ලා ජීවත් වුණ ඒරියා එක අනුව තමයි මෙතන මේ කට්ටිය මේ ඩයිනෝලා වෙන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මේ දැන් දකින ඩයිනෝලා අප්‍රිකා කියන ඒරියා එකේ කලින් ජීවත් වුණ ඩයිනෝලා. ඉතින් මේ වගේ මේ ඒරියා එකකින් ඒරියා එකට මොන වගේ ඩයිනෝලාද ලෝකේ ජීවත් වුනේ කියලා පෙන්වන්න තමයි මේ ඩයිනෝසෝ වැලි කියන එක මේ කට්ටිය මේ විදිහට හදලා තියෙන්නේ. ඉතින් මේ අවුරුද්ද හැම කාලෙම මේ ඩයිනෝලා මේ සීනික් වර්ල්ඩ් එක අපිට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මොකද සමහර කාලවලට සිඩ්නි සූ එකටත් මේ ඩයිනෝසෝස් ලව මේ කට්ටිය අරගෙන යනවා. ඉතින් ඔයගොල්ලෝ මේ ඩයිනෝසෝ වැලි කියන එක බලන්න යනවා නම් ඔයගොල්ලෝ වෙබ්සයිට් එකේ ටිකට් බුක් කරද්දිම ඔයගොල්ලන්ට මේ ඩයිනෝසෝ වැලි එක පෙන්නනවද, ඒ කියන්නේ ඩයිනෝසෝලා ඉන්නවද නැද්ද කියන එක වෙබ්සයිට් එකෙන්ම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. පොඩම මොනවද ලිව්වේද? මම මාක් කරා දැන් කීයක් දැක්කද ඩයිනෝසර්ලා? 1, 2, 3. 1 2 3 අයියෝ 3යිද? 3 දැක්කේ නෑ. ඊට පස්සේ 4 5 6 දැක්කා. 4 5 6 දැක්කද? 1 2 3 දැක්කේ නෑ. 4 5 6 දැක්කා. එහෙමද? නෑ. එක එකක් දැක්කා. 1 දැක්කේ නෑ.
Angke yang mana ada hina yang kubal. කෑ ගහන විදිහට කෑ ගහලා පෙන්න. කොහොදයි නෝත්? ඔව් කෑ ගහන විදිහට කෑ ගහලා පෙන්න. වයි. අය කිය. දැන් අපි යන්න හදන්නේ කේබල් වේ එකේ. ඉතින් මේ පේන කේබල් කාර් එකේ තමයි අපි උඩට ආපහු යන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ දකින්න තරම් ස්පීඩ් එකකින් මේ කේබල් කාර් එක පහළට එන්නේවත් උඩට යන්නේවත් නැහැ. මේක මම මේ ස්පීඩ් කරලා තියෙන්නේ. ඒකින්ද කවුරුත් එහෙම වැරදි වැටහීමක් ගන්න එපා. ඉතින් මේක අපිට උඩට යන්න තියෙන කෙන අපිට ඕන නම් අපව ගිහලා රේල්වේ එකෙන් උඩට යන්නත් පුළුවන්. ඒරාට මේ කේබල් වේ එකෙනුත් අපිට ආපහු අපි පටන් ගත්ත සෙන්ටර් එකටම යන්න පුළුවන්. For the scenic cableway. My name is Ethan, if I've not met you yet. Hello. I'm petitioning to get this renamed to the scenic sauna. What do you guys think? It's very warm on this thing. Anyways, up we go. It's a half kilometre along the cabling, but we're ascending 220 metres. If you're up the top of me, we can see the waterfall into the corner of the valley, right hand side. 3 sisters, 1, 2, 3 sisters, Golden Girls. Wow, we far out Brussels sprout. If down the bottom there, looking out across the valley, now solitaries out there beneath us now. Warm temperate rainforest should have gone extinct a very long time ago. But these walls on the left here, they'll start once we get a bit deeper into the afternoon. They'll cast bigger and bigger shadows across here, and it kind of cools it down a little bit earlier because you know that afternoon sun does wear down on us over the summer. It also blocks out all the hot winds. Otherwise, we just kind of look like the rest of the Blue Mountains bushland. It's a bit more nice and lush and green beneath us now. Also passing Orphan Rock in a moment on the right, which was apparently the most popular lookout spot in this region. But, you know, no fun allowed. A couple decades ago they invented something called safety. And they were like, can't let anyone up there anymore. I am admitting the fact that there was also these like massive mudslides that destroyed the entrance, but don't worry about that, okay? Big hole through the side of it as well. It looks a bit how's it going, which is Australian for not good. There'll be a bit of a swing in a moment, guys. Little bit of a swing. It's not much. I'm really hyping it up, okay? But it's not. It's the most exciting part of my day, right? You ready? That's right. That's the best part. Hi, Knuckles.
දැන් අපි යන්න හදන්නේ ස්කයිවේ කියන කේබල් කාර් එකේ. ඉතින් මේ කේබල් කාර් එක තමයි දකුණු අර්ධත් ගෝලයේ උසින්ම පිහිටලා තියෙන කේබල් කාර් එක. Turn clear. There you have it. So when you have a look down to your feet, guys, very shortly we're going to head over the cliff edge and you're going to be suspended at our highest point of 270 metres. That's twice the height of Sydney Harbour Bridge, making us the highest swinging cable car in the southern hemisphere. Out to the right of the cabin, guys, beautiful views today of the Jamison Valley. This is all the most famous valley in the Blue Mountains, and it reaches all the way out to that big flat top Palato out there we see in the centre. Now, of course, we've also got the three sisters out here today. Can't forget about those gorgeous and iconic girls. They can be found out to the right as well. Now, they reach over 900 metres tall, and they're roughly 16 million years old. Now, that's actually quite young compared to the rest of the cliff faces we see along the line of the cliffs here we're surrounded by. They can all be dated back past 400 million years old. To the left as well, folks, we are approaching a big wet slippery thing. This is Katoomba Waterfall, the second tallest waterfall in the Blue Mountains. And this is by far the best view of a waterfall you're going to find here in the Blue Mountains. So come and check it out, get those photos in, and I'll give you more facts about it on the way back to Scenic World. So what are you doing now? Such a waste, a waste of time. I don't even wanna say goodbye. Baby, I just don't wanna understand. I know that. ඉතින් මේ කේබල් කාර් එකෙන් එන ගමන් අපි දැක්කේ කටුම්බ දිය ඇල්ලෙම කොටසක් තමයි ඔගොල්ලෝ මේ දකින්නේ. ඉතින් අපිට කේබල් කාර් එකෙන් බැහැලා ඒ දිය ඇල්ල පටන් ගන්න හරියට කලින්, ඉතින් දිය ඇල්ලට කලින් ඒ වතුර පාර එන විදිහ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ දිය ඇලි දකිද්දි නම් අපිට හිතෙනවා අපි ලංකාවේ දකින දිය ඇලි මේට වැඩිය කොච්චරනම් ලස්සනයිද කියලා. Sunday morning, Sunday morning, Sunday morning, Sunday morning. You can just touch my soul and then leave. ඉතින් ඕගොල්ලෝ මේ දකින්නේ බ්ලූ මවුන්ටන් නැෂනල් පාර්ක් එක. ඉතින් මේ නැෂනල් පාර්ක් එක යුනෙස්කෝ ලෝක උරුමයක් විදියටත් නම් කරලා තියෙනවා. ඉතින් මේ නැෂනල් පාර්ක් එකේ භූමි ප්‍රමාණය ලෙබනන් කියන රටේ භූමි ප්‍රමාණයට සමාන වෙනවා. හොඳයි. ඇති. තාද මොකද කියන්නේ සිල්වර් එක. වෙනම ලෝකෙට ආවා වගේ. අපේ පරිණාමය. ඒක ඩයිනෝසර් එකකට වඩාගත්තා. හොඳයි.